හැබැයි එහෙම එකක් නැහැ. ඒ නිසා මේකට යම් සාධාරණයක් කරන්න කියලා අපි පුළුවන් නම් ඉල්ලමු. මේ වැරද්ද මේ පේපර් එකේම දෙපළක් කරනවා හොඳේ. එයාලයි පුතේ මේ විලිය වහගන්න උත්තරේ 4 ගනි. නමුත් මේකට හරිනම් උත්තරේ මේකට ඕල් දෙන්න ඕන. මහාචාර්යවරු අල උත්තර විතරයි. හරි හැබැයි වරද්දන්න එපා දෙයියේ. මෙයාලා දෙකයි කියලා හිතාගෙන උත්තරයක් ගන්න A සහ D කියලා. උත්තරේ 4 ගනි. අපි යෝජනා කරමු පුතේ යාලට එක හෝ දෙක ඔකට දෙන්න කියලා. එක MCQ එකේ උත්තර 3 ගත්ත අවස්ථා තිබුණා. ඉස්සරනේ අපි මේ යන්තම් ටියුෂන් ගුරුවරු. හැබැයි එහෙම වුණාට හරිද? එයාලේ වගකීම උරහිස් දෙකට ගන්න හරි මෙහෙම කියන්න වෙනවා. සමා වෙන්න. අපි 2024 A level paper එකේ උත්තර පත්‍ර මේ විදිහටම දුන්නා. හරි? ඒකේ නිවර්දිතාවය කොතරම්ද කියලා බලලා ඒ පදනම් මත ඉඳගෙන මේකත් බලන්න කියලා යෝජනා කරනවා. හරි? ඒ නිසා මේ පුතේ බලමු මේක උත්තර ටික කවුරු හරි ගුරුවරයෙක්ට එයාට පුළුවන් වෙන්න ඕන එයා උගන්වන විෂය උත්තර ටික දෙන්න. හැබැයි මම මේ කියන්නේ මේ විභාග අතරතුර උත්තර දීලා ළමයින්ගේ මානසිකත්වය වෙනස් කරන කතා නෙවෙයි. හැබැයි Tamanට confidence තියෙන්න ඕන තමන් උගන්වන විෂය උත්තර ටික දෙන්න. එහෙම කියනකොට වාට ඉස්සෙල්ල මෙතන දේ තමයි අපේ සර්ටත් පුළුවන් හැබැයි ඒ සර් දෙන්නේ නැහැ නේ කියලා. දෙන්නේ නැහැ නෙවෙයි පුතේ. ඇත්තටම එහෙම දෙන්න අමාරුයි. හරි අංක 1 ඒක තේරුම් ගන්න. හේතුව මේක එකක් හරි වැරදුනොත් හරි ගියපු 49 ගැන නෙවෙයි කතා කරන්නේ. අර වැරදිච්ච එක ගැන. ඔකට එලවෙලව ගහනවා ඊට පස්සේ. හැබැයි එහෙම අභියෝගයක් තියෙද්දි හරි උත්තර ටික දෙන්න පුළුවන් නම් මම ඔයා පුතේ එතනින් එහාට හිතා ගන්න. ඒ නිසා නිකන් YouTube එකේ අපිට කෙමිස්ට්‍රි වීරය ඕන තරම් බලා ගන්න පුළුවන්. මෙන්න උත්තර දෙන වීරය හොයන්න බලන්න. හරි. අන්න ඇත්ත සබ්ජෙක්ට් ක්වොලිෆයිඩ් අය. එතකොට අපිට බැරි නම් උත්තර 50 දෙන්න අපි ඩිස්කස් කරන පේපර් එක 50න් 50ම අපි හරියට උත්තර දුන්න කියලා කොහොමද කියන්නේ? හරි. ඒ නිසා අවුරුද්දකට සැරයක් තියෙන පේපර් එකේ උත්තර 50 දීලා ළමයි ඉස්සරහා හරි ඒක නිවර්දිභාවය තමන්ගේ දැනුමේ තියෙන ස්වභාවය දැනුමේ ස්වභාවය පෙන්වන්න තරම් එක පැත්තකින් නිහතමානී වෙන්න ඕන ගුරුවරු අනිත් පැත්තෙන් ගුරුවරයෙකුට දක්ෂ වෙන්න ඕන. ඒ නිසා අපි මේ දේ කරනවා අපි ගැන විශ්වාස තියෙන දරුවන්ට. හරි. ඒස පොරටෝකක් කියලා හිතෙයි එක පැත්තකින් පොරටෝකක් වෙන්නත් පුළුවන්. හැබැයි සමා වෙන්න පුතේ එකමට කියන්න වෙනවා. හරි. හරිද? අපි ඒ කරන එකේ වේට් එක ඔයාලා දැනෙන්නේ නැහැ නේ. ඒකයිම කිව්වේ. හරි. හරි. එතකොට එකට උත්තරේ දෙකට උත්තරේ කීයද? දෙකට උත්තරේ වාගන්න කීයද? ඔයා 4 ගන්න නැති. හරි. අවුලන්නේ. හැබැයි මොකක්ද කියන්නේ බලන්නකො හොඳට. ක්වොන්ටම් අංකය n සමාන 4 සහ l සමාන 2 වන භූමි අවස්ථාවේ ඇති පරමාණුක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගණන. මොකද මේ අහන්නේ යන්නේ? හරි. 4D කියලා ලොට ආවා. හරි. l සමාන 2 නිසා d ආවා. එතකොට n සමාන 4 නිසා 4 ආවා. එතකොට 4D වල 10 තමයි. ඒක ඇත්ත. හැබැයි මොකද්ද මේ කියන්නේ හරි භූමි අවස්ථාවේ පරමාණුක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. එතකොට කීයක් තියෙද? එතකොට 4 එතකොට මෙතන 4D නේ 4Dට කලින් 5S පිරෙනවනේ. එහෙනම් 5S2 4D 10. ඒ විදිහට ඉලෙක්ට්‍රෝන 48ක් පිරීලා. එතකොට ඉලෙක්ට්‍රෝන 48ක් තියෙනවනේ. එහෙම උත්තර නැහැ. එතකොට මේ අපි ඉතින් හදා ගන්න ඕනේ මේක මේ. හරි මේ අහන්නේ මේක තමයි කියලා. එහෙම නෙවෙයි උදේ පාන්දර මේ දෙවෙනි ප්‍රශ්නේ පටන් ගත්ත තැනම හරි එහෙම අවුල් කරාම ඒ දක්ෂ ළමයට මොකද වෙන්නේ? හරි ඒ නිසා මේව කී සැරයක් යාලා බලනවද මම දන්නේ නැහැ මහාචාර්යෝ මේව අදද්දි. එහෙම බලන්න අපි ආයාචනා කරන යාලට. හරි ඒව හොඳට ඒ අඩුපාඩු නැතුව කරන්න. මොකද ළමේ කොච්චර නිදි මරනවද එකෙන් සිව හරියට කරගන්න. හැබැයි මෙතනින් වැටෙන වැටිල්ල දරුවට මේ මානසික වෙන විචල්ය දිගට මුළු පේපර් එක පුරාම තියෙන්න පුළුවන්. හරි මොකද ළමයි කොලක ප්‍රොෆෙසර් කෙනෙක්ට වරදී කියලා හිතන්නේ නැහැ. ඔයාගේ මොකක් කරේ අවුලක් විදිහට වාඩි මේක පේන්න ඉඩ තියෙනවා. ඒ සා තියෙන්නේ 4. ඒක නිකන් අර උඩින් පල්ලෙන් එහෙනම් උත්තරේ 10 නිසා එහෙම කියලා ගන්න පුළුවන්. හැබැයි එයාගේ විශ්වාසය බින්දිලාමයි පටන් ගන්න. ඒක ඇතින අවුල. ඒ නිසා හරි 2ට 4. හරි 2ට 4 ඊළඟ 3ට 1 4ට 1 ඊළඟ 5ට 2 හරි 6ට 3 7ට 5 8ට 2 9ට 5 9දී සමහර ගුරුවරු අර මුක්ත කණ්ඩක යාන්ත්‍රණේ මම දැකලා තියෙන දරුවන්ට උගන්වනවා මෙන්න මෙහෙම. මෙයා මෙතෙන්ට එනවා, මෙයා මෙතෙන්ට යනවා. ක්ලෝරින් මුක්ත කණ්ඩක එක. ඔහොම වෙලා මෙයා මෙතෙන්ට පහර දීලා එතකොට එච් මුක්ත කණ්ඩය හැදෙන්න පුළුවන්. මේක වෙන්නේ එහෙම නෙවෙයි. මේ දෙන්න මෙයා මෙතෙන්ට එද්දි මෙයා මෙතෙන්ට එනවා. එහෙම වෙලා HCl හැදෙනවා. මෙයා මෙතෙන්ට ගිය නිසා මෙතන මුක්ත කණ්ඩය හැදෙනවා. එතකොට අර හර විදිහට ඉගෙන ගත්ත දරුවට පහ උත්තරේ කියලා ගන්න නැති වෙන්නත් ඉඩ තියෙනවා. හරි
ගොඩක් අය මතකයෙන් ගන්න උත්තරේ 5 කියලා. නමුත් එහෙම ඉඳ තියෙන හරිය ඉගෙන ගත්තොත්. හරි. හරි. එතකොට ඊට පස්සේ පුතේ 10ටත් 5. හරි. මුල් 10 ඔහොම යනවා. ඒක අවුලක් නැහැ නේ. හරි. 11ට 5 12ට 5 13ට 4 14 ගැන මොකද කියන්නේ? 14 උත්තර වල ගන්න නැති. නමුත් මේකෙ පොඩි ප්‍රශ්නයක් තියෙන පුතේ. අන්තලක්ෂයේදී අනුමාපකයේ පරිමාව කියලා එකක් කියන පේනවද? හරි. ඒතර මොකද්ද මේ අනුමාපකය කියන්නේ? අනුමාපකය සහ අනුමාපිතය. අනුමාපිතය කියන්නේ පීඩණයට ලක් වෙන වගේ අනුමාපිතය. ඒක තමයි අනුමා ප්ලාස්කෝතේ තියෙන ගොඩක් වෙලාවට. අනුමාපකය කියන්නේ බියුරෙට්ටිය තියෙන එක වගේ. හැබැයි ඒකනේ අර්ථකථනය අනුමාපකය කියලා කියන්නේ සාන්ද්‍රණය හරියටම දන්නා කියන එක. අනුමාපිතය කියන්නේ සාන්ද්‍රණය නොදන්නා එක. හරි. එතකොට මේ සාන්ද්‍රණය නොදන්නා එක ගොඩක් වෙලාවට තියෙන කොහෙද අනුමා ප්ලාස්කෝවේනේ. සාන්ද්‍රණය දන්නා එක තියෙන බියුරෙට්ටුවේනේ. මේ අහන්නේ මේ බියුරෙට්ටුවේ කතාවක් ගැන නේද මේ අහන්නේ. හරි. එතකොට බියුරෙට්ටුවේ කතාවක් තමයි අහන්නේ. මොකද අපිට S අක්ෂය නම් කරලා තියෙන අනුමාපකයේ පරිමාව කියලා. එතකොට ඒකිනුත් ඔයාලට අදහසක් එන්නේ tie වෙලාවේදී. හරි. එතකොට අනුමාපකයේ පරිමාව. එතකොට අනුමාපකයේ පරිමාව කියන්නේ මොකද අදහස? නිකන් අර බියුරෙට්ටුවේ ඉතිරලා තියෙන පරිමාව වගේ එකක් එනව නේද? නෑ එහෙම නෙවෙයි කියන්නේ අනුමාපකේ නම් කියන වචනයට යූස් කරගන්න ඕනම නම් එයා කියන්න ඕන අනුමාපකයේ පාඨාංකය කියලා. නැත්නම් වැව් පරිමාව කියන වචෙන් දාන්න ඕන නම් අනුමාපකයේ වැව් පරිමාව කියලා වගේ දහසක්වත් තියෙන්න ඕන. එතකොට එතන අන්තලක්ෂයේදී අනුමාපකයේ පරිමාව කියන භාෂා භාවිතේ පොඩි අවුලක් තියෙනවා. මං කියලා අදහස් තේරෙනවනේ. හැබැයි අනිත් தත්ත්ව ටික බලද්දි උත්තරේ කොහොමත් 5. ඒ නිසා ඒක උත්තරේ ගනිද්දී ඔයාලට හානියක් නෙවෙයි. හරි. එතකොට පුතේ 14ට 5. හරි. 15ට 4. 16ට 1. 17ට 3. 18ට 4. 19ට 4. ආයි 20ට 4. හරි. ඔන්න කතාව. හරි. හරි බලමු පුතේ 21 නම් 21ට 4. 22ට 1. 23ට කිය දෙන්නේ 23ට පස්සෙන් උත්තරේ නෙවෙයි 5 මුක්ත ඛණ්ඩ කරා වෙන යාන්ත්‍රයක් ඒ ගැන වාට එච්චර ලොකු අදහසක් නොතිබුණාට උත්තරේ 3 කියලා ගන්න පුළුවන් 23ට 3 ගැන නිශ්චිතවම දන්න නිසා. ඒතර 23ට 3 ඊළඟ 24ට පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? එතන උත්තරේ 5 කියලා තීරණය කරන්නේ නැති. ද්‍රවයේ වාෂ්ප පීඩනය ද්‍රව පෘෂ්ඨයට ඉහළින් ඇති වායුගෝලීය පීඩනයට සමාන වේ. ඒක කියන්න ඕන ද්‍රවයට ඉහළින් පවතින වාෂ්ප පීඩනය. හරි. වායුගෝලීය පීඩනයට සමාන වේ කියලා. දැන් ද්‍රවයේහි වාෂ්ප පීඩනය ද්‍රව පෘෂ්ඨයට ඇති වායුගෝලීය පීඩනයට සමාන වේ. එතකොට ද්‍රවයේහි වාෂ්ප පීඩනය. එතකොට ද්‍රවයේ වාෂ්ප පීඩනය කිව්වොත් ද්‍රවයක අංශයක පීඩනය ගන්නකො. තාපාංකෙදි මොකද කියන්නේ? මේක හරියටම බාහිර පීඩනයට සමානයි කියන්න බෑ. බාහිර පීඩනයට චුට්ට වැඩි. ඒ නිසා තමයි බුබුලු දාමින් උඩට එන්නේ. හරි. එතකොට ඔයාලා ෆිසික්ස් වලත් ඉගෙනගෙන තියෙනවා පෘෂ්ඨික ආතය නිසා 2t r ප්‍රමාණයකින් පීඩනය මේ ඇතුලේ වැඩි. හරි. ඒ නිසා මේ එච්චර හිතන්න නැතුවත් තියෙන්න පුළුවන්. නමුත් මේක නිර්මාණයම් දෝෂයක් තියෙන එකේ. 24 පස්වෙනි එකේ භාෂා භාවිතය පිළිබඳව ගැටලුවක් තියෙනවා. නමුත් ඔයාලා උත්තරේ නිකන් ජස්ට් හිතලා ගන්න නැති 5 කියලා. හරි. ඒ නිසා එතන ලොකු අවුලක් නැහැ. ඊළඟට හැබැයි 25ට නම් පුතේ සමාවක් දෙන්න බෑ හොඳේ. හරිද? මොකද කියන්නේ? ඇයි 25 ඔයාලා මොකද්ද ගත්ත උත්තරේ? 25ට පුතේ උත්තරයක් ගන්න පුළුවන් තරකයක් නැහැ. ඒක ඉලෙක්ට්‍රෝන 5යි අනෙකේ ඉලෙක්ට්‍රෝන 2යි. ඒතර 1.5යි 2යි එකක විභවය අනිත් එක 1.0යි 6යි 5යි. විභවය ධනම වැඩි කියන්නේ ඔක්සි හරණය වෙන තියෙන හැකියාව වැඩි. එතකොට එහෙනම් ඔය දෙවෙනි ප්‍රතික්‍රියා ඔක්සි හරණය වෙනවා උඩ ප්‍රතික්‍රියා ඔක්සිකරණය වෙනවා. එතකොට ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එතකොට එකක 2යි අනිත් එක ඉලෙක්ට්‍රෝන 5ක් ගන්නවා. එතකොට අපි සමීකරණ තුනද කරද්දී එකක් 2කින් වැඩි කරලා අනිත් එක 5න් වැඩි කරනවා. පළවෙනි ප්‍රතික්‍රියාව 5න් වැඩි කරලා දෙවෙනි එක 2කින් වැඩි කරාම ඒ දෙකේ කුඩා පුදුන ආකාරය 10යිනේ. එතකොට 10නේ ඉලෙක්ට්‍රෝන ගාන. එතකොට හෝමාරු වෙන ඉලෙක්ට්‍රෝන ගාන 10. එතකොට දරුවෙට හිතෙන්න පුළුවන් ප්‍රතික්‍රියා සමස්තය ලියලා ආයි දෙකෙන් බෙදලා සමීකරණය තුනිත කරන්නත් පුළුවන්. හරි. ඒ නිසා 10 භාගයේ 5 නිසා උත්තරේ 5ද කියලා වගේ තර්කයක් එන්නත් පුළුවන්. දරුවට තව එක හිතෙන හේතුවක් තමයි තුන්වෙනි එකේ මේක පෙන්නලා පස්වෙනි එකේ මේක හැංගුවේ එක නිසා දෝ කියලාත්
හිතලා උත්තරේ පහ ගන්න ඉඩකඩ වැඩි දරුවෙක්. හරි. නමුත් පුතේ මෙහෙමයි ඉලෙක්ට්‍රෝන ඔය ගාන හෝමාරු වෙන්න ඕන. අනිත් එක මෙහෙමනේ. ඔක වැරදිනේ ඒක. ඒකයි වැරදි. ඔයිට කලින් දැන් අවුරුදු 3කට කලිනුත් ඔක වැරද්දුවා. ඇයි හේතුව ඉලෙක්ට්‍රෝන 10ද හෝමාරු වෙන්නේ මේක වෙද්දි? කොහොමද එහෙම කියන්නේ? ඒ ස්ටොයිකියෝමෙට්‍රික් කාරණාවනේ අර කුඩා උපදිනාකාරය 10 කියන්නේ. දැන් ඕකේ තියෙන ප්‍රමාණ මතනේ පුතේ ප්‍රතික්‍රියාවේදී හෝමාරු ඉලෙක්ට්‍රෝන ගාන 10ද 50ද අනිත් එක ඉලෙක්ට්‍රෝන 10 කියන්නේ මවුල 10ද නෑනේ නිකන් ඉලෙක්ට්‍රෝන 10ක්. ඉලෙක්ට්‍රෝන 10ක් කියනකොට මේ ප්‍රතික්‍රියාවකදී හෝමාරු ඉලෙක්ට්‍රෝන 10යිද? ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයන් ලෙස 10 කියන කතන්දරේ හරි. හරිද? එතන කුඩා පුදුනාකාරය 10 හින්දා. නමුත් ඉලෙක්ට්‍රෝන 10යිද ප්‍රැක්ටිකලි ඔය ප්‍රතික්‍රියාවෙද්දී හෝමාරු ඉලෙක්ට්‍රෝන ගණන. මේ වැරද්ද මේ පේපර් එකේම දෙපළක් කරනවා හොඳේ. දෙපළක් කරනවා. හරි. ඔයාලා ඉතින් උත්තරයක් ලෙස පුතේ උත්තරය ගන්න නැති. හරි. 3 කියලා. නමුත් එතන නිර්මාණයේ දෝෂ සහිතයි. හරි. ඒවට ඉතින් යාලා වග කියන්න ඕන. හරි. ඕල් දීලා හරි මොකක් හරි දෙයක් කරලා වග කියන්න ඕනේ ඒවට. හරි. ඉතින් ඒ නිසා පුතේ හරි 25ට උත්තරේ 3. 25ට 3. හරි. හරි. ඊළඟ 26ට පුතේ උත්තරේ 5. ඒවැ ප්‍රශ්න නෑනේ 27ට 2. ආයි 28ට 3. ඊළඟ 29ට 2. හරි 30ට උත්තරේ 2. හරි 30ට 2. හරිනේ ටික. හරි අය බලමු පුතේ 31 ඉඳන් 31ට උත්තරේ 4. හැබැයි සමහර දරුවෝ 5 උත්තරේ ගන්නත් ඇති හැබැයි එකට උත්තරේ 4 ගනී පුතේ යාලා 32ට උත්තරේ 32ට 2 ආයි 33ට උත්තරේ 5 උත්තරේ 5 ඒකේ හරි B පමණයි. හරි 33ට 5 B පමණයි. හරි මේක 33 පුතේ ඔයාලට පොඩි හරි ගැටලුවක් කරනවා නම් වෙන්නේ හරි ඩව් ක්‍රියාවලිය මගින් මැග්නීසියම් නිස්සාරණදී වායු ගෝලයට CO2 එකතු වන්නේ හුණුගල් හෝ ඩොලොමයිට් තාප වියෝජනයෙන් පමණි. ඒතර පමණි කියනකොට වැඩිපුර හිතන්නේ නැති නැවතිලා මං හිතනවා ඔව් පුතේ මේකෙදී දැන් ඩව් ක්‍රමේදී උෂ්ණත්වය 700 විතර ගේන්න ඕනනේ. හරි ඒ කියන්නේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියට උෂ්ණත්වය සපයන්න ඕනේ. අන්න ඒ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියේදී උෂ්ණත්වය සපයන්න එතන උෂ්ණත්වය සපයද්දී ඉන්ධන දහනය කරන්න ඕන. අන්න ඒ ඉන්ධන දහනයේදී කාබන් ඩයොක්සයිඩ් නිදහස් වෙනවා. ඒ නිසා එතනදී පමණි කියන එක වැරදින්නේ ඒක නිසා. හරි. හරිද? ඒ නිසා උත්තරේ 2 ගන්න නැති සමහර ළමයි 33ට උත්තරේ 5. හරි. 34ට 1 35ට 2 36ට 5 ඒකේ හරියන්නේ A හරි C හරි D හරි. A C D. ACD 5. හරි. 37ට උත්තරේ 5. ඇයි 5 උත්තරේ වෙන්නේ? B හරි C හරි D හරි. මෙතෙන්දී සමහර දරුවන්ට හිතෙන්න පුළුවන් C ප්‍රකාශනය. මේ C ප්‍රකාශනය පොළොව මට්ටමේ ඇති ඕසෝන් සෑඩියම් මෝටර් රත විමෝචනයන් දායක වේ. ඔව්. ඔයාලට මතකද ප්‍රකාශ රසායනික ධූමිකාවේදී NO2 සූර්යාලෝකයේ හමුවේ කැඩෙන NO ධන O වලට ඒ හැදෙන O2 එකෙන් මුක්ත ගන්න ඔක්සිජන් හරි O2 එක එකතු වෙලා හදන කවුද O3. ඒ නිසා හරි ඒ කතාව. C හරි හොඳේ. C වැරදි කියලා හිතුවත් පුතේ වාට කොහොමද උත්තරේ 5 එන්නේ නැති ඒ සවුලන්නේ. ඔන්න 38 මොකද කියන්නේ? හරි 38 අම්මෝ මේ වැරදිනේ මුළු ප්‍රශ්නම. ඇයි වැරදි බලන්න. එකක් තමයි සමීකරණේ බැලන්ස් නැහැ. අනිත් එක සෝඩියම් පෙරොක්සයිඩ් ජලයත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා ඔයාලා හිතන එකක්. හරිද? උතන O2 ඒකේ අවුලක් නැහැ. හේතුව දැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සූර්යාලෝකයේ නිරාවරණ වුණාම ඒක O2 ධන ජලය හැදෙනවනේ. ඒ නිසා අවසාන වශයෙන් O2 හැදෙනවා කියලා හිතලා ඒකේ අවුලක් නැහැ කියමු. එතන අවුලක් නැහැ ඇත්තටම. හරි. ඒක ඔයාලා සීමාවට චුට්ටක් උඩ වගේ උනාට අවුලක් නැහැ. හරි. ඒක නිවැරදිනේ. ඒ දැනුම නෙවෙයි පරීක්ෂා ලක් වෙන්නේ ඇත්තටම. හැබැයි බලන්න සමීකරණ තුනද කියලා. සමීකරණ තුනට 2 Na2O2 අර පැත්තේ දෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2යි. මේ පැත්තේ සෝඩියම් 4ක් තියෙනවා අර පැත්තේ 2යි. සමීකරණ තුනට නෑ 1. අනිත් එක ගෑස් ඉක්වේෂන් එකේ තියෙන්නේ අහන්නේ Na2O2 ඝන ගැන. හරි ගෑස් ගැන දත්ත දීලා ඝන ගැන අහනවා. ඒ විතරක් නෙවෙයි. මේක සම්පූර්ණ වැරදි මේ ප්‍රශ්නේ. හරි මේක මම දන්නේ කවුද මේ ප්‍රශ්න හදුවේ කියලා. හරි හරිද මේක හරි මේ ප්‍රොෆෙසර්
නාමල්ද කවුද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කවුද කියලා. හරි ෆිසිකල් ප්‍රශ්න එයා දැම්මද වෙන කෙනෙක් දැම්මද කියලා. නමුත් මේක වැරදි. හරි හේතුව ඍණ 126 කිලෝ ජූල්. ඍණ 126 කිලෝ ජූල් කියනකොට කිලෝ ජූල් මවුලට එකතු තිබි දෙන්නකෝ. හරි කිලෝ ජූල් මවුලට එතකොට එතන මවුල් එකකට සාපේක්ෂව කියලා හිතන්න පුළුවන්. ඒත් එක්ක කිලෝ ජූල් කිව්වම මේ ප්‍රතික්‍රියාවේ තාපය කියලා අපි හිතමු. එතකොට ඒකට මොකද කියන්නේ? ඒකේ අපි සෝඩියම් Na2O2 ඉස්සරහින් 2යි කියලා අපිට හිතන්න පුළුවන්ද? Na2O2 මවුල දෙකක් තියෙයි කියලා. කොහොමද මේ හිතන්නේ? ඒ ස්ටොයිකියොමෙට්‍රික සංගුණ කියන දෙක කියන්නේ. ඒකෙන් අපිට හිතන්න පුළුවන් Na2O2 තියෙන එතන මවුල දෙකයි කියලා. දෙක නෙවෙයි ඒක අපි දාන ප්‍රමාණය මතනේ තීරණය වෙන්නේ පුතේ. හරි ඉතින් මෙයාලා දෙකයි කියලා හිතාගෙන උත්තරයක් ගන්නවා A සහ D කියලා. උත්තරේ 4 ගනි. හැබැයි මේකට අනිවාර්යෙන් ඕල් දෙන්න ඕන. හරි මේක අනිවාර්යෙන් ඕල් දෙන්න ඕන මේකට. මේකට මේ 4 මේ හරි නිකම් හරි මේ එයාලයි පුතේ මේ විලිය වහ ගන්න උත්තරේ 4 ගනි. නමුත් මේකට හරිනම් උත්තරේ මේකට ඕල් දෙන්න ඕන. මේකට ඕල් දෙන්න ඕනේ. එතකොට මේව දැකලා ළමයින්ට වෙන මානසික අවපීඩනයට කවුද වක් කියන්නේ? හරි. ඒ මානසික විචලනයට. ඒ නිසා මේ මෙහෙම කියන්නේ මේගොල්ලෝ ප්‍රශ්න හදද්දී මේව නිකන් හරි දැක්කොත් එයාලා මේ ගැන හිතයි. හරි. එයාලා දක්ෂයි. ආයි එක තරකයක් නැහැ. එයාලා ප්‍රොෆෙසර්නේ. අපි මේ යන්තම් ටියුෂන් ගුරුවරු. හැබැයි එහෙම වුණාට හරිද? එයාලේ වගකීම උරහිස් දෙකට ගන්න හරි මෙහෙම කියන්න වෙනවා. සමා වෙන්න. ඔයාලා ජාතික වශයෙන් වැදගත්. හරි. මහාචාර්යවරු අලුත්තරීතරයි. හරි හැබැයි වරද්දන්න එපා දෙයියනේ. හරි මොකද ළමයි එක ලකුණක් ගන්න කොච්චර නිදිමරනවද? හරි කොච්චර මහන්සි වෙනවද? දරුවන්ගේ හීන. හරි ඒ නිසා යාළට අයිති නෑ. යාළ ප්‍රශ්න හදන්න හරියට ෂාප්. හරි ඒවට කිසිම එක්ස්කියුස් එකක් නෑ. හරි ඒ නිසා ඔයාලා මේ වීඩියෝ ෂෙයා කරන්න. හරි ඒවට එගේන්ස් අපිට මොන හරි ඒව අපි බාර ගන්න ලෑස්ති. හරි ඒ නිසා මේ හරි ඒක තමයි ඇත්ත දේ. ඒ නිසා අපි දරුවන්ගේ පැත්තේ හිට ගන්නවා. හරි දරුවෝ වෙන අපි දන්න යාළ විඳින දුක. හරි 39ට උත්තරේ 1 39ට 1 40ට 3 43 හරි හරි බලමු පුතේ 41 ඉඳන් 41ට උත්තරේ 1 ඒකේ තර්කයක් නැහැ 42ටත් 1 හැබැයි 41 ඔයාට මොකද්ද හිතුනේ 41 පොඩි කතාවක් තියෙනවා හරි 41 එස්ටර් සහ ඩ්‍රේනාඩ් අතර ප්‍රතික්‍රියාව මගින් කීටෝන සාදාගත නොහැක හරි ඒතර ඒක හරි මොකද කීටෝනේ නවතින්නේ නැතුව ඒක කවුරු දක්වාද ඒක තෘතීක මධ්‍යස්ථාර දක්වා යනවා දැන් එස්ටරීකරණයේදී හරි එස්ටරත් එක ඩ්‍රේනාඩ් ප්‍රතික්‍රියා කරනකොට එස්ටරේ තියන්නේ මෙන්න මේ O නිසා මේක ඩෙල්ටා මයිනස් මේක ඩෙල්ටා ප්ලස් වුණත් මේක ඉලෙක්ට්‍රෝන වලින් මේකේ ධන බව යම් තාද්දකට උදාසීන කරනවා හැබැයි අපි කීටෝනයක් ගත්තොත් ඒ කීටෝනේදී මේක R කියලා ගමු ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් එතන අර මේක තරම් මේකෙන් ඉලෙක්ට්‍රෝනයම් තල්ලුවක් තියෙනවා නමුත් මේක තරම් හොඳට සීමිත ධන බව උදාසීන කරන්නේ ඒ නිසා අර නියුක්ලියෝෆිලික් ඇටැච්මන්ට් එක මේක MGBR කියලා ගමු ඩ්‍රේනාඩ් ඩෙල්ටා ප්ලස් මෙතන ඩෙල්ටා මයිනස් එතන මේකෙන් ප්‍රහාරය මෙතෙන් දෙන මේ යාන්ත්‍රණය වඩා පහසුවෙන් වෙන්නේ මේකට වඩා හරි මොකද ධන බව වඩා වැඩි මෙතන ඒ නිසා කීටෝනය හැදුවම අර එස්ටරේදීට වඩා හොඳින් ඩ්‍රේනාඩ් එක්ක දෙවෙනි ප්‍රතික්‍රියාව වෙනවා. ඒ කියන්නේ එස්ටරය ඩ්‍රේනාඩ් එක ප්‍රතික්‍රියා කරලා මෙතන කීටෝනේ හදලා ඒ කීටෝනේනේ තවදුර ප්‍රතික්‍රියා කර තෘතීය මධ්‍යස්ථාරයට යන්නේ. ඒතර දෙවෙනි ප්‍රතික්‍රියාව වේගවත් පළවෙනි එකට වඩා. ඇයි දෙවෙනි එක ස්ලෝ මේක නිසා. ඇයි මේක ස්පීඩ් වෙන්නේ මේක නිසා. හරි මේ ධන බව වඩා වැඩි හින්දා මේකට සාපේක්ෂව. ඒ හින්දා හරි එහෙම වෙනවා. ඉතින් ඕක හරි උත්තර එක. හැබැයි ඔයාලා ගොඩක් වෙලාට පුතේ වැඩිපුර කියලා ලියනවනේ. වැඩිපුර කියලා ඇයි හේතුව ඒක ඩ්‍රේනාඩ් වල ඇල්කිල් කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙන්න වෙලා තෘතීක මධ්‍යස්ථාරය හැදෙන හින්දා ඒ අවශ්‍ය ප්‍රමාණයට තියෙන්න ඕන තෘතීක මධ්‍යස්ථාරය හැදෙන්න. ඩ්‍රේනාඩ්. ඒ නිසා ඩ්‍රේනාඩ් මත ලියන අපි වැඩිපුර කියලා. එතකොට වැඩිපුර කියලා ලියන්නේ ඇටැච්මන්ට් දෙකක් වෙන හින්දා. එතකොට ඔතන අඩුවෙන් තිබුණොත් ওই දෙවෙනි එක වෙන්නේ නැහැ. එතකොට දරුවෙට හිතෙන්න පුළුවන් මේ කතන්දරේ පැත්තකින් තියලා හරි ඒව ප්‍රමාණවත්ව නොතිබුණොත් ඩ්‍රේනාඩ් කීටෝනේ නවතිනව නේද වගේ එකක්. එතකොට මෙතන ප්‍රශ්න නිර්මාණයේදී එක්කෝ හරි ඩ්‍රේනාඩ් ප්‍රතිකාරකයේ වැඩිපුර වගේ අදහසක් තිබුණා නම් නිර්මාණය වඩා සාධාරණයි. හැබැයි එහෙම එකක් නැහැ. ඒ නිසා මේකට යම් සාධාරණයක් කරන්න කියලා අපි පුළුවන් නම් ඉල්ලමු. හරිද? පුළුවන් නම් ඉල්ලමු. ඔයාලා මේක කතිකාවත ලක් කරන්න පුතේ. හරි. මේක පිළිබඳව. නමුත් එයාලා ගන්න උත්තරය එක කියලා. හරි. 42ට 1. 43ට 1.
හරි ඒක ප්‍රශ්න නෑනේ. දැන් ඒක මුල් පැත්ත වැරදිද වගේ තරකයක් විවිධ විදිහට එන්න පුළුවන් සමහර විටක. නමුත් මේකයි රේචනය කරන ලද දෘಢ සංවෘත බඳුනක් කියනකොට ඒ කියන්නේ වාතය අයින් කළා වැකුම් එකක් හදලා වැකුම් එක හැදුවෙන් පස්සේ උඩ පීඩනය අඩුයි. පීඩනය අඩු කරන් ගියොත් සමහර මේ කාමර උෂ්ණත්වයේදී ජලය නටවන්න පුළුවන්. හරි. හරිද? එතකොට එතකොට වෙන්නේ මොකද්ද? වැකුම් එක හැදුවම ඇතුළේ පීඩනය අඩුයිනේ. හැබැයි බාහිර පීඩනය වැඩි. ඒතර අර බාහිර පීඩනය වැඩි හින්දා එළියෙන් ඇතුළට පීඩනයක් ක්‍රියාත්මක කරනවා. පීඩනයක් ක්‍රියාත්මක කරනකොට සමහරලාට ඔය අර වාජනේ බිඳෙන්න පුළුවන්. ඒකයි මෙයාලා මේ දෘಢ සංවෘත කියලා කියන්නේ. ඒ නිර්මාණ නියමයි ඇත්තටම හරියටම කළා තියෙනවා. අන්න එහෙම හරියට කරන්න ඕනේද? හරි දෘಢ සංවෘත කියන්නේ දෘಢ කියලා hard. ඒ කියන්නේ එයාලා අපේක්ෂා කරන්නේ ඔය දැනුම. ඉතින් ඒ නිසා මෙතන උත්තර අනිවාර්යයි කියලා එයාලා ගන්නවා. හරි. එසා කවුරු හරි එක වැරදි වගේ අදහසක් ආවොත් කියලා මම කිව්වේ. 44ටත් පුතේ උත්තර 1. හරි 44ට 45ට උත්තරේ මොකද්ද? හරි එතකොට අපි දන්නවා H2O ගෝල උණුසුම කෙරෙහි බලපාන්නේ නැහැ. හැබැයි H2O කියන්නේ හරිතාගාර වායුවක්. හරිතාගාර වායුවක් වුණාට ගෝල උණුසුම බලපාන්නේ නැහැ කියන තරකෙන්නේ කොතනද? කාර්මික විප්ලවයෙන් පස්සේනේ ගෝල උණුසුම කියන තත්ත්වයක් එන්නේ. ඒතර කාර්මික විප්ලවයට පෙර තිබිච්ච ජල සංයුතියම තමයි කාර්මික විප්ලවයෙන් පස්සේ තියෙන්නේ. ඉතින් එහෙනම් ජල සංයුතිය සමාන නම් ඒ අහිංසක යල්ලගෙන හරියන්නේ නැහනේ. ගෝල උණුසුමට බලපානවා කියලා. ඔය වැඩිපුර තියෙන අනිත් ඒවා අල්ලගන්න. හරි ඒ නිසා තමයි ජලය මොකද්ද? ජලය හරිතාගාරාච්‍යයට බලපෑමක් කරනෝ හේතු වෙනෝ. හැබැයි ගෝල උණුසුමට හේතු වෙන්නේ නැහැ. ඒක වල දන්න ඔය තියරිය. නිකන් ඒක අමු තියරියක්. උත්තරේ හරි 4. 45ට 4. 46ට උත්තරේ 3නේ. 46ට 3. හරි. එතකොට 46 O level කාලෙත් හම්බෙනවා. ඒ වගේ මේක අවස්ථා දෙක තුනක් අහු වෙන අපිට. ඒ තමයි වායු පාඩමේ ආරම්භෙත්වක හම්බෙනවා. ඝනයක් ද්‍රව බවට පත් කිරීම ලබා දී යුතු ශක්තියට වඩා ද්‍රවයක් වාෂ්ප බවට පත් කිරීමට ලබා දී යුතු ශක්තිය වැඩිය. ඒ නිසා අපි කියන්නේ ද්‍රවය වඩා ආසන්න වෙන්නේ වායුවට නෙවෙයි ඝනයට කියලා. ඒතකොට ඒ කියන්නේ වායුව ඝන සහ ද්‍රව වලින් වෙනස්. ඝන සහ ද්‍රව වලින් වෙනස්. වායුව. ඒතර වෙනස් කියන එකේ අදහස මොකද්ද? ඝන සහ ද්‍රව වලින් වෙනස් කියන එකේ අදහස හරි. ඒකේ අදහස වායුව වල හැසිරීම වෙනස්. ඒ නිසා තමයි අපි උෂ්ණත්ව පීඩන පරිමාව වැනි සාධක මත වායුව වල හැසිරීම ගැන වායු පාඩමේදී කතා කරන්නේ. ඉතින් අපිට ඒකෙදි මුලින්ම අහු වෙනවා. හරි. තේරුණාද? හරි අනිත් එක කෙලිම කලාප සම්ප්‍රදායද අහු වෙනවා. ඒ වගේම ඕලෙවල් කාලෙත් වලක ඉගෙන ගන්නවා. ඒ නිසා එතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව ඇති මං හිතන්නේ. 46ට උත්තරේ හරි 46ට 3. 47 1 2 ඒකේ මොකද කතා කරන් තරම් කියන්නේ මෙන්න මේකේ 48 මේක උත්තරේ වැරදුනොත් අනිවාර්යෙන් සමාව ඕන හේතුව මේක කෙමිස්ට්‍රි පිළිබඳ දැනුමක් නෙවෙයි මහාචාර්යවරයා හිතන විදිය පිළිබඳව හරි විචලිතතාවයක් ඇති වෙන්න පුළුවන් අපි හිතන විදිය සහ එයා හිතන විදිය. හැබැයි ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන යා උත්තරය කීය බලාපොරොත්තු වෙනද? උත්තරේ 1 බලාපොරොත්තු වේ. ඒ නිසා මෙයා උත්තරේ අනිවාර්යක ගන්න. හැබැයි බලන්න දැන් pH එකේ 5 කියන්නේ මාධ්‍ය ආම්ලිකයිනේ. pH එකේ 10 කියන්නේ මාධ්‍ය බාෂ්මිකයිනේ. එතකොට කොපර් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයට කැඩෙන්නේ මේ ඝනය ආංශිකව කැඩිලා හැදෙනවා කොපර් 2+ ධන 2 OH - AQ. මේක හැදෙද්දී හරි. එතකොට හයිඩ්‍රොක්සිල් අයන උදාසීන වෙන්න මෙයා අම්ලයක් දාද්දි මේක උදාසීන වෙනකොට මේක අයින් වෙනවා. ඒක අයින් වෙන්න මේ ප්‍රතික්‍රියාව ඉස්සරහට ගමන් කරනවා. එතකොට වඩාත් මෙයා මේ ඝනය දිය වෙන්න try කරන්නේ. ඒ නිසා හරි අම්ලයක් එක්කරාම මේක එහා පැත්තේ කියන්නේ මොකද්ද? ආම්ලික ද්‍රාවණයේදී හයිඩ්‍රොක්සිල් උදාසීන වේ. ඒතර උදාසීන වෙන හින්දා ප්‍රතික්‍රියාව ඉස්සරහට යනවා. ඒ පදනම් මත ඉඳගෙන ආ උත්තර එක ගන්නවා. හරි. හැබැයි නිකන් හුදකලාව හිතන්නේ ප්‍රකාශනේ ආම්ලික ද්‍රාවණ වලදී හයිඩ්‍රොක්සිල් උදාසීනීකරණය වේ කියන එක හරි. ඔව් ඒක ඇත්ත. ඉතින් ඒක මේකත් එක්ක සමගාමීව හිතුවොත් උත්තර එක තමයි. හැබැයි ආම්ලික ද්‍රාවණයේදී හයිඩ්‍රොක්සිල් උදාසීනීකරණය වේ කියන තැන මොකද හිතෙන්නේ? මේ හයිඩ්‍රොක්සිල් අයන අයින් වෙවි යනකොට ඒක උනාට ළමයට හිතෙන්න බලන් දක්ෂ දරුවෙට පවා ඒක නෙවෙයිනේ කතාව. එතනින් එහාට තව කතාවක්
කියන්න එපා යාලා. මොකද්ද? හරි මෙහෙම උදාසීන වෙන්න ඒක අඩු වෙනවා. ඒතකොට ප්‍රතික්‍රියාව වඩා ඉස්සරහට වෙන කියන කතාව මේක කියලා නෑනේ. ඒ නිසා මදිනේ ඕක පැහැදිලි කරා. ඒ නිසා උත්තරේ 2 කියලා හිතන එකේ සාධාරණකමක් තියෙනවා. හැබැයි එතනදී 1 හෝ 2 කියන තැන ඇතුලේ දරුවගේ කෙමිස්ට්‍රි දැනුම පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ උත්තර දෙක එකක් ගන්නවා කියන දරුවාට කෙමිස්ට්‍රි දැනුම තියෙනවා. මම මේ කියන්නේ 1ද 2ද කියන එක උත්තරේ විචල්්‍ය වුණාට හරි ඒක සමහර වෙලාවට දක්ෂ දරුවට පවා උත්තරේ 2 කියලා හිතෙන්න පුළුවන්. ඇයි ඒක පොඩි සාධාරණ බවක් තියෙනවනේ. ඇයි සාධාරණ බවක් තියෙනවා කියන්නේ මේක උදාසි OH- අයින් වෙලා යද්දි ප්‍රතික්‍රියාව ඉස්සරහට වෙන්න ඕන කියන කෑල්ල කියවිලා නැහැ. අර මේක වෙනකොට ඒක වෙනවයි කියන එක අපි හිතින් හදා ගන්නවා ඒ කෑල්ල. හරි මේක නිසා මෙහෙම වෙනවා කියලා හිතින් හදාගෙන තමයි අපි උත්තරේ එක කියලා හිතන්නේ. ඉතින් මෙයා මේ ප්‍රශ්න හදලා තියෙන උත්තර එක ගන්න කියන එක හොඳට තේරෙනවා. හැබැයි දක්ෂ දරුවට අවාසියක් වෙනවා උත්තර එක විතරක් ගත්තොත්. ඒ නිසා අපි යෝජනා කරමු. හරි 48 වෙනි ප්‍රශ්නයටත් උත්තරේ 1 හෝ 2 ගන්න කියලා. 1 හෝ 2 ගන්න කියලා මේක ඔයාලට තියෙන වැඩක්. ඔයාලා මේක ෂෙයා කරන්න ෂෙයා කරලිවලා හරි සමාජ කතිකාවතක් අපි හදමු. ඒක ඇතුලේ සමහරට අපිට වාසියක් වෙන්න ඉඩ තියෙනවා. මොකද එක MCQ ලකුණු නැති දරුවගේ ජීවිතය වෙනස් වෙන්න. හරි ඒ නිසා මේ හරි අපි ඒකට පොඩි අරගලයක් කරමු. හරි ඒක වෙනුවෙන්. ඒක ඔයාලට තියෙන වැඩක්. හරි 49 සෝඩියම් එතකොට එහෙනම් 48ට හරි 1 හෝ 2 දෙන්න කියලා අපි කියමු. හරි 1 හෝ 2 දෙන්න කියලා කියමු. හැබැයි මෙයාලා උත්තරේ 1 වීමේ සම්භාවිතාවය ඉතාමත්ම වැඩි. හරි 49 සෝඩියම් කාබනේට් කාර්බන නිෂ්පාදනය ඇමෝනීකරණය පෙර සිදු කරයි. හරි ඇමෝනීකරණය සිදු කරන බ්‍රයින් ද්‍රාවණයට කාබන් ඩයොක්සයිඩ් යැවීමට ඇමෝනියම් කාබනේට් ඉහළ සාන්ද්‍රයකින් නිපද වේ. ඇමෝනියම් කාබනේට් නෙවෙයි ඉහළ සාන්ද්‍රයකින් නිපද වෙන්නේ ඇමෝනියම් බයිකාබනේට්. ඒ නිසා ඇමෝනියම් කාබනේට් කියන ප්‍රකාශනය වැරදි. ඒ කියන්නේ සත්‍යයි අසත්‍යයි කියන උත්තරේ 3. හරි ඒක අවුලක් නැහැ. හරි එතන අවුලක් නැහැ. සමහර දරුවන්ට එහා පැත්තේ ප්‍රකාශනය හරි කියලා වගේ අදහසක් තියෙන්න පුළුවන්. CO2 ටිකක් වැඩිපුර යවුවොත් නේද ඒක වෙන්නේ. අර කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් යවුවම හැදෙන්නේ කැල්සියම් කාබනේට්නේ. ඒකට තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ කැල්සියම් බයිකාබනේට් හැදෙන්නේ. ඒ නිසා ඒ වගේ මානසිකත්වයෙන් දරුවා එහා පැත්ත වැරදි වගේ හිතනවා කියලා හිතෙනවා. හරි ඒව හිතෙච්ච දරුවෝ ඇති. හැබැයි පුතේ මෙතන අපි මේ කාර්මික ක්‍රියාවල යන්නේ මේක large scale production එකක්. ඒතකොට මේවයි විශාල ප්‍රමාණයෙන් එවනවා. හරි තේරුණාද? ඒ නිසා මේ මදි වෙන්න එවනවා කාබන් ඩයොක්සයිඩ් වගේ හිතන්න ඇති නෑ ඇත්තටම. ඒ නිසා ප්‍රායෝගික පැත්තකට යන්න වෙනවා පුතේ කර්මාන්ත ප්‍රශ්නය අහද්දී. හරි ඒ නිසා උත්තරේ 3 යාලා ගන්න නිශ්චිතවම. ඊළඟට 50ට ආම්ලික මාධ්‍යයේ එය සමග ප්‍රතික්‍රියා කරන විශේෂ අණුව H2O2 ඔක්සිකාරක ලෙස වූ. අපි දන්නේ H2O2 ඔක්සිකාරක සක්සිකාරකසේ හැසිරෙනවා. ඒ පැත්ත හරි. ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණ අවස්ථා අතරින් බිඳුව වඩාත් ස්ථායි හා බහුලම වේ. ඕක මොකද හිතෙන්නේ? ඔය ගොඩක් අයට හිතෙනවා හරි කියලා. හරි. ඇයි? එයාට එකපාරට මතක් වෙන O2. O2 වල බිඳුවයිනේ. හරිනේ. හරි O2 වල බිඳුව. එහෙනම් නෑ පුතේ. ඔයා O2 මතක් කරපු ඔයාට ජලය අමතක වෙනවා. එහෙනම් O2ට වඩා ඔයාට ජලය මතක් වෙන්න ඕන. ඔයා ඉමෝෂනල් හිතන හුස්ම ගන්න ඕන O2 ඉතින් වායු ගෝලයේ දෙවනියට වැඩි එක්කෙනා O2 ඉතින් ඒකත් බිඳුවයි වගේ අදහසක් එනවා. ජලය ඍණ දෙකයිනේ. ඒතර ඔක්සිජන් කියන වඩා විද්‍යුත් ඍණ කෙනෙක්. ඒතර එයා ගොඩක් වෙලා try කරන්නේ ඍණ දෙක ඔක්සිජන් අවස්ථාවේ ඉන්න. හරි. විද්‍යුත්තාවය සාපේක්ෂව වැඩි හින්දා. එයාගේ විද්‍යුත්තාවය දෙවෙනි වෙන්නේ ෆ්ලෝරින්ට විතරයි. ඒ නිසා එයා ඍණ ඔක්සිජන් අවස්ථාව තමයි හරි abundancy බහුලවම ගන්න. ඒ නිසා හරි එතන පුතේ මුල් පැත්ත හරි අනිත් පැත්ත වැරදි උත්තරෙන්න ඕන 3. උත්තරෙන්න 3. ඒ නිසා හරි පුතේ මේකේ අපි සාකච්ඡාට බඳුන් කරා කරුණු කීපයක් මේක ඕල් දෙන්න තියෙන අවස්ථා කීපයක්ම තියෙනවා. හරි අපි හිතනවා ඒකට ඕල් දෙයි කියලා. හරි ඒක අපි එළියට කොච්චර දුරට මේ වීඩියෝ එක බලපෑමක් කරන්න පුළුවන්ද කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒකේ වගකීම තියෙන්නේ ඔයාලා සතුව.